Hello guys, ඕගොල්ලෝ සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම ඕගොල්ලෝ අරන් ආවේ මේ දවස්වල හැමතැනම වගේ viral යන වෙස්මුණක් දාන් ඉන්න ලාදුරු රෝගියෙක් වෙච්ච හතරවෙනි බෝල්ඩින් රජුගේ කතන්දරය. 2005 දී Kingdom of Heaven කියන නමින් රිලීස් වෙන මේ මූවි එකට දැන් වෙනකොට 10න් 7.3ක් වගේ ඉතාමත් ඉහළ IMDb එකක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. හැබැයි අද කතාවට යන්න කලින් ඔයගොල්ලෝ අපේ කොස්සට මීයා YouTube channel එකට අලුතෙන් ආපු අමුත්තෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් පහල කළුවට තියෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා ඒක සුදු කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ ළඟදී රිලීස් වුණු මයිකල් සිනමා සිත්තමත් බලපු නැති කෙනෙක් නම් උඩ පෙන්නන කාඩ් එක ක්ලික් කරලා ඒක බලන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අද මම ඔයගොල්ලෝ වෙනුවෙන් මේ අරන් ආපු ලස්සන කතාවට ඔයගොල්ලන්ගේ වටිනා like එකක් වටිනා comment එකක් දාන ගමන් මේ වෙස්මුණක් දාගත්තු ලාදුරු රජුරුවන්ගේ කතාව බලන්න හොය හොය හිටියේ ඔයගොල්ලන්ගේ යාළුවන්ට මේක share කරන ගමන් අපි යමු අද කතාවට. ඔන්න අද කතාව පටන් ගන්න 1184 දී ප්‍රංශයේ තියෙන පිටිසර ගම්මානයක සිද්ධ වෙන සීන් එකකින්. මෙතනදී අපිට පෙන්නනවා මරණු ගෑනු කෙනෙක්ගේ මිනිහක් වල දාන්න මිනිහ වල කාරණ ගමන් ඉන්න මිනිස්සු දෙන්නෙක්වයි ෆාදර් කෙනෙක්වයි. බලද්දි මේ ගෑනු කෙනා මැරිලා තියෙන්නේ එයාගේ අලුත් උපන් දරුවව නැති වෙච්ච එකේ දුක දරා ගන්න බැරිව සියදිවි හානි කරගෙනලු. ඒ වගේ මේ ගෑනු කෙනා තමයි එතන ඉන්න ෆාදර්ගේ සහෝදරගේ බිරිඳ. ඒත් මේ ෆාදර් නම් ඉන්නේ එයාගේ සහෝදරගේ බිරිඳ මේ කරගත්තු දේ ගැන හුඟක් පිළිකුලෙන්. මොකද ඒගොල්ලෝ හදාන ක්‍රිස්තියානි ආගමට අනුව සියදිවි හානි කර ගැනීම කියන්නේ විශාල පාපයක්. මේ නිසා ෆාදර් යාගේ සහෝදරයාගේ බිරිඳගේ ආත්මයට යාඥා කරන මුවාවෙන් යාගේ බෙල්ලේ තිබුණු කුරුස මාලයකුත් ගලලා අර ගන්නවා. ඒත් මේ වෙලාවේදී මේගොල්ලෝ දකිනවා ඒගොල්ලෝ ඉන්න තැන හරහා කුරුස යුද්ධයට සහභාගී වෙන නයිට්වරු කණ්ඩායමක් ඒගොල්ලෝගේ ගම පැත්තට එනවා කියලා. මේක නිසා ඒ ෆාදර් ඒගොල්ලන්ගේ ගම දිහාට යන්න හදන ගමන් අර මිනිහ වල කපපු අයට කියන්නේ ඔය මිනිහ වල දාද්දි එයාගේ ඔළුව ඇඟින් වෙන් කරලා දාන්න. මොකද එයා සියදිවි හානි කරගෙන කරපු පාපය ගොඩක් බරපතලයි කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගමේ පල්ලියේ ඉන්න ප්‍රධාන ෆාදර් අර පූජ්‍යකගේ අතට සල්ලි වගේ දීලා කියනවා ඔයාගේ සහෝදරයව නැතිව මට තනියම පල්ලිය වැඩ කරගන්න අමාරුයි. ඒක නිසා එයාව ධම්ම හිරෙන් නිදහස් කරගන්න කියලා. ඔන්න මේත් එක්කම අපිට පෙන්නනවා අද කතාවේ ප්‍රධාන චරිත බේලියන්. එයාගේ බිරිඳත් එක්ක සතුටින් ගත කරපු කාලේ මතක් වෙන සීන් එකක්. හැබැයි මේ එක්කම එතෙන්ට එන එයාගේ පූජ්‍යක සහෝදරය නිසා එයාව දාලා හිටියේ හිරගෙදරින් එයාට නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ඔන්න රෑත් උදා වෙනවා. මේ වෙලාවේදී අපිට පෙන්නනවා මේගොල්ලෝගේ ගමට ආපු නයිට්වරු කණ්ඩායම ඒ ගමේ ප්‍රධානියාගේ ගෙදර රෑ කෑම කන ගමන් ඉන්නවා කියලා. මොකද ඒ නයිට්වරුන්ගේ ප්‍රධානියා තමයි ගොඩ්ෆ්‍රි කියන වංශාධිපති නයිට්වරයා. ඒ වගේම ගොඩ්ෆ්‍රිගේ මල්ලි තමයි ඒ ගමේ ප්‍රධානියත්. ඒත් මේ වෙලාවේදී ගොඩ්ෆ්‍රි එයාගේ මල්ලිගෙන් දැනගන්නවා ඒගොල්ලෝගේ ගමේ හිටියේ බේලියන් කියන කම්මල්කරුවගේ බිරිඳ එයාගේ ළමයාගේ නැතිවීම නිසා සියදිවි හානි කරගෙන කියලා. ඒත් මෙතනදී සිද්ධ වෙන කතාබහෙන් අපිට තේරෙනවා මොකක් හරි හේතුවක් නිසා ගොඩ්ෆ්‍රිට බේලියන්ට කතා කරන්න උවමනයි කියලා. ඔන්න ඊළඟ දවසත් උදා වෙනවා. මේ වෙලාවේදී බේලියන් ගිහිල්ලා එයාගේ බිරිඳගේ සොහනට අවසන් ගෞරව දක්වන්න. ඒත් එතෙන්ටත් එන එයාගේ පූජක සහෝදරයා බේලියන්ට අවමන් කරනවා. එයාගේ බිරිඳ මේ කරගෙන තියෙන දේ මහා අකුසලයක් කියලා. ඒත් දැන් හොඳටම දුකින් ඉන්න බේලියන් ගෙදර ගිහිල්ලා මේ වෙච්ච හැම දෙයක්ම අමතක වෙලා යන්න ආයෙමත් කම්මලේ වැඩ පටන් අර ගන්නවා. ඒත් මේ අතරතුරේ බේලියන් හම්බ වෙන්න එතනට ගොඩ්ෆ්‍රි ඇතුළුව එයාගේ නයිට්වරු කණ්ඩායමත් එනවා. එතනදී ඒගොල්ලෝ බේලියන්ට කියනවා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අශ්වයින්ට අලුතෙන් ලාඩම් ගහ ගන්න ඕන කියලා. මේක නිසා බේලියන් ඒ නයිට්වරුන්ට සංග්‍රහ කරන ගමන් ඒගොල්ලන්ගේ අශ්වයින්ට ලාඩම් ගහන්න පටන් අර ගන්නවා. මේ වෙලාවේදී එතන තියෙන පරණගයක් දකින්න ගොඩ්ෆ්‍රිට මතක් වෙනවා. එයාගේ තරුණ කාලෙදී බේලියන්ගේ අම්මත් එක්ක සතුටින් කාලය ගත කරපු විදිය ගැන. මේක නිසා ගොඩ්ෆ්‍රි බේලියන්ව හම්බ වෙලා එයාට කියනවා මීට ගොඩ කාලයකට කලින් මම ඔයාගේ අම්මට ආදරය කළා. හැබැයි ඒ කාලේ තිබිච්ච දේශපාලනික වාතාවරණයත් එක්ක අපි දෙන්නට එකට ඉන්න බැරි වුණා කියලා. හැබැයි ගොඩ්ෆ්‍රි මේ කිව්ව කතාවෙන් බේලියන්ට තේරෙනවා මේ ගොඩ්ෆ්‍රි කියන්නේ වෙන කවුරුත් නෙමෙයි එයා තමයි එයාගේ ඇත්තම තාත්තා කියලා. මේක නිසා ගොඩ්ෆ්‍රි බේලියන්ට එයාත් එක්ක ජෙරුසලමට යන්න එන්න කියලා කතා කරනවා. මොකද ගොඩ්ෆ්‍රි කියනවා එයාට බේලියන්ගේ අම්මට දෙන්න බැරි වුණු සප සම්පත් එයා බේලියන්ට දෙන්නම් කියලා. ඒත් බේලියන් නම් මේකට කැමති වෙන්නේ නැහැ.
ඒත් දැන් ගොඩ්ෆ්‍රීටත් බේලියන්ගේ තීරණයට විරුද්ධව මුකුත් කියන්න බෑ. මේක නිසා ගොඩ්ෆ්‍රී බේලියන්ටත් සමුදන ගමන් කියනවා ආයේ දවසක ඔයාට මාව හම්බ වෙන්න ඕනේ නම් ජෙරුසලමට එන්න කියලා. ඔන්න ඒ දවස් රෑ කම්මලේ වැඩ කරන ගමන් ඉන්න බේලියන් හම්බ වෙන්න එන එයාගේ අයියා. බේලියන් ගොඩ්ෆ්‍රීලත් එක්ක ජෙරුසලමට ගියපු නැති එකට එක විකාර දේවල් කියා එයාට දොස් කියන්න පටන් ගන්නවා. මොකද එයාගේ අයියටත් ඕනේ බේලියන්ව මෙහෙන් යවලා එයාට අය දේපල් ටිකත් එයාට අයිති කරගන්න. මේක නිසා බේලියන්ගේ අයියා කියනවා ඔයාගේ නෝනත් සුසයිඩ් කරගත්තු නිසා දැන් එයා ඉන්නේ අපායේ. හැබැයි ඉතින් එයාට එහෙවත් හරියට ඉන්න බැරිව ඇති ඔළුවක් නැතිව කියලා. ඒත් මේක ඇහුනම බේලියන්ට තේරෙනවා ඒගොල්ලෝ එයාගේ වයිෆ්ගේ ඔළුව වෙන් කරලා තමා වලදාලා තියෙන්නේ කියලා. හැබැයි මේකට හොඳටම තරහ යන බේලියන් එයාගේ අයියවත් එතන තිබුණු ගින්දරට තල්ලු කරලා දාලා එයා දාන් හිටියේ එයාගේ වයිෆ්ගේ මාළේ තාපහුව එයාගෙන් අර ගන්නවා. හැබැයි මේකෙන් එයාගේ අයියට මැරෙන්න සිද්ධ වෙනවා. මේක නිසා බේලියන් පුළුවන් ඉක්මනටම අස්සෙක්ගේ පිටේ නැගලා ගොඩ්ෆ්‍රීව හොයන් යන පිටත් වෙනවා. මෙතෙන්දි බේලියන් ගොඩ්ෆ්‍රීට කියනවා මම මිනිමරුමක් කළා ඒක නිසා මට මං කරපු පාපයටයි මගේ බිරිඳගේ පාපයටයි ජෙරුසලමට ගිහිල්ලා පව්කමා කරගන්න ඕන කියලා. මේක නිසා ගොඩ්ෆ්‍රීත් බේලියන් එක්ක ජෙරුසලමට යන ගමන අතරතුරේදී බේලියන්ට හරියට කඩුව කසවන්න කොහොමද කියලා උගන්වන්න අමතක කරන්නේ නැහැ. හැබැයි එක දවසක මේගොල්ලෝ මෙහෙම පුහුණුවීම් කරන ගමන් ඉන්නකොට මේගොල්ලෝ ඉන්න තැනට ගොඩ්ෆ්‍රීගේ සහෝදරයාගේ පුතා එනවා. බලද්දි මේගොල්ලෝ මෙහෙම ඇවිත් තියෙන්නේ බේලියන් එයාගේ සහෝදරයාව ගිනි තියලා මරලා දාපු එකට බේලියන් ආයමත් ගමට අරන් යන්නලු. ඒ ගොඩ්ෆ්‍රී නම් කැමති වෙන්නේ නැහැ. අවුරුදු ගානකට පස්සේ හම්බුණු තමන්ගේ පුතාව මේ මිනිස්සුන්ට අරන් යන ඉඩ දෙන්න. මේක නිසා ගොඩ්ෆ්‍රී එයාගේ බෑනට කියනවා මම යාව ඕගොල්ලන්ට අරන් යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලන්ට යාව ඕනේ නම් අපිත් එක්ක සටන් කරන්න කියලා. මේක නිසා ගොඩ්ෆ්‍රීගේ බෑනත් මේගොල්ලෝ හතර වටෙන්ම මට කරලා මේගොල්ලන්ට හිතාගන්න බැරි වෙලාවක ඊතල වලින් එක දිගට පහර දෙන්න පටන් ගන්නවා. මෙහෙමනේ ඊතලයක් ගොඩ්ෆ්‍රීටත් වදිනවා. හැබැයි ගොඩ්ෆ්‍රීට පුළුවන් වෙනවා එයාගේ බෑන ඇතුළුව ඒගොල්ලන්ට පහර දීපු හැම සොල්දාදුවෙම ඉවර කරලා දාන්න. හැබැයි මේක නිසා ගොඩ්ෆ්‍රීගේ කණ්ඩායමේ හිටියේ දක්ෂ නයිට්වරු කීප දෙනෙක්ට මැරෙන්න සිද්ධ වෙනවා. හැබැයි ගොඩ්ෆ්‍රීටත් වදිනු ඊතල නිසා එයාගේ සෞඛ්‍ය තත්ත්වයත් එන්නම නරක තත්ත්වයට හැරෙනවා. ඒත් මේගොල්ලන්ට යන්න පුළුවන් වෙනවා. ජෙරුසලමට යන්න පුළුවන් වෙන වරායක් වෙන මෙසීනා වලට. ඒත් මෙතනදී ගොඩ්ෆ්‍රීව හම්බ වෙන්නේ ජෙරුසලම් හමුදාවේ ඉහළම නයිට්වරයෙක් වෙන ගී. ගොඩ්ෆ්‍රීට බේලියන් පෙන්නලා අවමන් කරනවා. තමුන්ට දැන්ද පුළුවන් උනේ තමුන්ටම කියලා පුතෙක්ව හොයාගන්න කියලා. ඒත් දැන් ගොඩ්ෆ්‍රීගේ තත්ත්වය හුඟක් බරපතල නිසා බේලියන් ඇතුළුව අනික් කට්ටියට සිද්ධ වෙනවා ගොඩ්ෆ්‍රීව මෙසීනාවල තියෙන රෝහලකට එක්කන් එන්න. මෙතනදී ගොඩ්ෆ්‍රී බේලියන්ට උපදෙස් දෙනවා. ඔයා ජෙරුසලමට ගියාම ඔයා වැඩ කරන්නේ ජෙරුසලමේ රජුරුවන්ටයි. ඒක නිසා ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මුස්ලිම්වරු සහ ක්‍රිස්තියානෝන් අතර සාමය පවත්වාගෙන මුස්ලිම්වරුන්ගේ රජුරුව වෙන සල්හදුන් එක්ක ප්‍රශ්න ඇති කරගන්න නැතුව ජීවත් වෙන්න කියලා. ඔන්න ඊළඟ දවසේ උදේ බේලියන් උදේ කෑම කන ගමන් ඉන්නකොට එතනටත් එන ගී ආයෙමත් බේලියන්ට අපහාස කරන්න ගන්නවා. හැබැයි එතන ඉන්න ගොඩ්ෆ්‍රීගේ නයිට්වරේ බේලියන්ට කියනවා එයාත් එක්ක නම් පැටලෙන්න යන්න එපා. මොකද එයා කවදා හරි දවසක ජෙරුසලමේ ඊළඟ රජුරුව වෙයි කියලා. ඒත් ඒ දවසේ රෑ බේලියන්ට දැනගන්න ලැබෙනවා ගොඩ්ෆ්‍රීගේ තාත්තා හුඟක් බරපතලයි කියලා. මේක නිසා බේලියන් පුළුවන් ඉක්මනටම එයාගේ තාත්තින තැනට ගියාම ගොඩ්ෆ්‍රී හුඟක් අමාරුවෙන් එයාගේ කඩුව පාවිච්චි කරලා බේලියන්ව ගොඩ්ෆ්‍රීගෙන් පස්සේ එන ඊළඟ නයිට්වරේ විදිහට නම් කරනවා. හැබැයි මේත් එක්කම ගොඩ්ෆ්‍රීත් එතනදීම එයාගේ අවසන් හුස්ම හෙළනවා. මේ නිසා බේලියන් ඊළඟ දවසේ ගොඩ්ෆ්‍රීගේ අනිත් නයිට්වරුන්ට සමු දීලා නැවක නැගලා ජෙරුසලමට යන්න පිටත් වෙනවා. හැබැයි බේලියන්ගේ අවාසනාවකට වගේ ඒ දවසේ රෑ මුහුදේ ඇතිවුණු රළු කුණාටුවකට මේගොල්ලෝ ගියපු නැව අහුවෙලා ඒක මුහුදුපත් වෙලා යනවා. හැබැයි බේලියන්ට ආපහු සිහිය එනකොට එයාට තේරෙනවා එයාවයි මුහුදුපත් වෙච්ච නෞකාවයි එක වෙරළකට ගහගෙන ඇවිල්ලා කියලා. එතනදී බේලියන් දකිනවා එයාට අමතරව තව අශ්වයෙකුත් මේ කුණාටුවෙන් බේරිලා කියලා. මේක නිසා බේලියන් ඒ අශ්වයව අල්ලගන්න හැදුවත් ඒ අශ්වයත් එතනින් පැනලා දුවනවා. මේක නිසා බේලියන්ට සිද්ධ වෙනවා පයින්ම කාන්තාරය කරහා ජෙරුසලම හොයාගෙන ඇවිදන් යන්න. ඒත් මේ යන ගමන අතරතුරේදී එයාට හම්බ වෙනවා මුහුදු වෙරළේ ඉඳලා පැනලා ගියපු අශ්වයවත්. මේ නිසා බේලියන් ඒ අශ්වයත් එක්ක තව ඉස්සරහට ඇවිදන් යනකොට මේගොල්ලන්ගේ ඉස්සරහට එන මුස්ලිම් ජාතිකයෝ දෙන්නෙක් බේලියන්ට කියනවා බේලියන් ගාව ඉන්න අශ්වයා මගේ ඉඩමක ඉන්න නිසා ඒ සතා මට බාර දෙන්න කියලා. ඒත් බේලියන් නම් මේකට කැමති වෙන්නේ නැහැ. මේක නිසා බේලියන්ට සිද්ධ වෙනවා ඒ ඉඩමයිලි මුස්ලිම් ජාතිකයත් එක්ක සටන් කරලා එයා ඉවරක් කරලා දාන්න. ඒත් මේ වෙච්ච දේත් එක්ක ඒ ඉඩමයිති මුස්ලිම් ජාතිකගේ සේවකයාත් බේලියන්ට කියනවා එයාවත් ඒ එක්කම ඉවරක්
කරලා දාන්න කියලා. ඒතේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බේලියන් නම් කියන්නේ යාව ජෙරුසලමට එක්කන් යන්න කියලා. මේක නිසා බේලියන්ට පුළුවන් වෙනවා අනිත් මුස්ලිම් ජාතිකයාගේ අනුගමනය යටතේ ජෙරුසලමට එන්න. එතනදී බේලියන් එයා හොයාගත්තු අශ්වයව එයා ජෙරුසලමට එක්කන් ආපු මුස්ලිම් ජාතිකයට බාර දෙනවා එයාව බලාගන්න කියලා. හැබැයි මේ බේලියන්ට තියෙන ත්‍යාගශීලී සහ හොඳ ගතිගුණ නිසා ඒ මුස්ලිම් ජාතිකයා එතනින් යන්න කලින් බේලියන්ට කියනවා ඔයත් එක්ක හැප්පෙන්න හතුරෝ ඔයාව හම්බ වෙන්නත් එන්න කලින් ඔයාගේ හොඳ ගතිගුණ ගැන දැනගන්නයි කියලා. ඊට පස්සේ බේලියන්ුත් ඒ ජෙරුසලමේ තියෙන ක්‍රිස්තුස් වහන්සේට අනගහපු තැනට ගිහින් එයා කරපු පව්වලට එයාගේ බිරිඳගේ පව්වලට පව් කමා කරනවා. ඔන්න ඊට පස්සේ දවසේ බේලියන් පාරේ ඔහේ ඇවිදන් යනකොට පාරේ ඉන්න ක්‍රිස්තියානි නයිට්වරු කීප දෙනෙක්ම බේලියන් ගාව තියෙන ගොඩ්ෆ්‍රීගේ කඩුව දැකලා මගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. හැබැයි මේක බේලියන්ට තේරෙනවා කවුද කට්ටියක් මගේ පස්සෙන් එනවා කියලා. මේක නිසා බේලියන් එක තැනක නතර වෙලා ඒ කට්ටියට විරුද්ධව සටන් කරන්න ලෑස්ති වුණත් ඒ කට්ටිය බේලියන්ගෙන් අහනවා ඔය කඩුව අයිති ගොඩ්ෆ්‍රී කියලා කෙනෙක්ටයි. ඒක නිසා ඒක කොහොමද ඔයා ගාවට ආවේ කියලා. එතකොට බේලියන් ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා යා තමයි ගොඩ්ෆ්‍රීගේ පුතා කියලා. බලද්දි ඒ නයිට්වරු වැඩ කරන්නේ ගොඩ්ෆ්‍රී යටතේ. මේක නිසා ඒ කට්ටිය බේලියන් ගොඩ්ෆ්‍රීගේ ගෙදර එක්කන් ගිහිල්ලා එයාට ඉන්න පුළුවන් විදිහේ සැප පහසුකම් සලසනවා. හැබැයි මේ එක්කම ගොඩ්ෆ්‍රීගේ ගෙදරට එන සිබිලා කුමාරිකාව එයා කතා කරන කෙනා බේලියන් කියලා දන්නේ නැතිව බේලියන්ට කියනවා ගොඩ්ෆ්‍රීගේ පුතා බේලියන්ට එයාව හම්බ වෙන්න එන්න කියන්න කියලා. මේක නිසා බේලියනුත් නයිට්වරයෙක් විදිහට සැරසිලා ගොඩ්ෆ්‍රීගේ යාළු නයිට්වරයෙක් එක්ක ජෙරුසලමේ රජු එහෙම නැත්නම් හතරවෙනි බෝල්ඩින් රජුව හම්බ වෙන්න මාලිගාව දිහාට යන්න පටන් ගන්නවා. ඒත් මේ අතරතුරේ ජෙරුසලමේ රජුගේ ඉහළම නයිට්වරයෙක් වෙන සයිබීරියස් රෙනෝල්ඩි චැට්ලින් කියන ආගම්වාදී නයිට්වරයාට බඩින ගමන් ඉන්නවා. තමුන් ආයේ අහිංසක මුස්ලිම් ජාතිකයන්ට පහර දීලා අහු වුණොත් අපේ රජුරෝ තමුන්ට දීලා තියෙන කෙරෙක්කල මාලිගාව ආපහු අරගනීවි කියලා. ඒත් මේකම සයිබීරියස්ව හම්බ වෙන බේලියන් ඔය අනිත් නයිට්වරයවයි සයිබීරියස් ගොඩක් සතුටින් පිළිගන්නවා. මොකද ගොඩ්ෆ්‍රී කියන්නේ සයිබීරියස්ගේ ගොඩක් හොඳ යාළුවෙක්. මේක නිසා සයිබීරියස් මේ කට්ටිය එක් කරගෙන රාජමාලිගාව තියෙන රෑ කෑමකට එක්කගෙන යනවා. හැබැයි එතනට එනවා ජෙරුසලමේ රජුරුවන්ගේ අක්ක වෙන සිබිලා කුමාරිකාව වගේම යාගේ ස්වාමි පුරුෂයා වෙන ගීත්. හැබැයි ගී බේලියනෝ දැක්කම එක මේසක බේලියන වගේ කම්මල් කරුවෙක් එක්ක කෑම කන එකත් පිළිකුල් කරලා එතන යන්න යනවා. හැබැයි මේ වෙලාවේදී ඒගොල්ලන්ට දැනගන්න ලැබෙනවා හතරවෙනි බෝල්ඩින් රජුට දැන් බේලියන හම්බ වෙන ඌමනයි කියලා. මේ නිසා ඒකට ඉදිරිපත් වෙන සිබිලා කුමාරිකාව බේලියන යාගේ සහෝදරයා ඉන්න තැනට එක්කන් යනවා. හැබැයි සිබිලට තේරෙනවා බේලියන් අද උදේ යාව ලොකුට ගණන් ගති නැති නිසා යා දැන් ඉන්නේ බයෙන් කියලා. මේක නිසා සිබිලා බේලියන්ට කියනවා එයාත් එක්ක බයෙන් ඉන්න ඕනේ නැහැ. එයාට සාමාන්‍ය ගෑනු කෙනෙක්ට සලකන විදියට සලකන්න කියලා. ඔන්න මේත් එක්කම බේලියන්ට පුළුවන් වෙනවා හතරවෙනි බෝල්ඩින් රජුරුවන් මුණ ගැහෙන්න යන්න. හැබැයි ඒ රජුරුව එයාගේ මුළු ඇඟම ආවරණය කරගෙන මූණත් වෙස් මූණකින් වහගෙන තමයි ඉන්නේ. මොකද හතරවෙනි බෝල්ඩින් රජුරුවන්ට ලාදුරු එහෙම නැත්නම් ඇඟේ මාංශ පේශි නරක් වෙන සුව කරන්න බැරි රෝගයක් වැළඳිලාලු තියෙන්නේ. ඒත් බෝල්ඩින් රජු හුඟක් සතුටු වෙනවා. එයාට හිටියේ දක්ෂ ගුරුවරයෙක් වෙච්ච ගොඩ්ෆ්‍රීගේ පුතාව මුණ ගැහෙන්න පුළුවන් වෙච්ච එකට. මේක නිසා බෝල්ඩින් රජු බේලියන් එක්ක සතුටු සාමිච්චියේ චෙස් ක්‍රීඩා කරන ගමන් එයාට කියනවා මම අවුරුදු 16 දී සල්හදු ඉන්න පරද්දලා හිතාගන්න බැරි ජයග්‍රහණයක් කළා. හැබැයි ඒ වෙලාවේ මම හිතුවේ මට අවුරුදු 100ක ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මම දැන් දන්නවා මට අඩුම තරමේ අවුරුදු 30ක් යනකම්වත් ඉන්න බැරි වෙයි කියලා. ඒක නිසා බෝල්ඩින් රජු බේලියන්ට කියනවා ඉබිලින් වල තියෙන ගොඩ්ෆ්‍රීගේ ගෙදරට ගිහිල්ලා එහි ඉන්න මිනිස්සුන්ව ಜಾති ભેදයක් නැතිව ආරක්ෂා කරගන්න කියලා. මේක නිසා බේලියන් රජුරුවන්ගේ අන පරිදි ඊළඟ දවසේ ඉබිලින් වල තියෙන ගොඩ්ෆ්‍රීට අයිති එයාගේ ගම්මානයට එනවා. හැබැයි ඒ ගම්මානයට වතුර හිඟ නිසා ඒක වියලි කලාපයක් විදිහට පත් වෙලා. මේක නිසා බේලියන් ඊළඟට මුලින්ම කරන්නේ වතුර හොයාගන්න ගම පුරාම අලුත් ලිඳවල් හාරන්න පටන් ගන්න එක. හැබැයි මෙහෙම ලිඳවල් හාරන්න මේගොල්ලන්ට අන්තිමට වතුර හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේ මේගොල්ලෝ ඒ වතුර ගම පුරාම යන්න ඇලපාරකුත් හදනවා. හැබැයි මේ අතරතුරේ බේලියන් හම්බ වෙන්න ඒගොල්ලෝ ඉන්න ගමට සිබිලා කුමාරිකාවත් එනවා. මේ නිසා බේලියන්ට සිද්ධ වෙනවා සිබිලා කුමාරිකාව ඉන්න ටික දවසට යාට පුළුවන් උපරිමයෙන් ආගන්තුක සත්කාර සපයන්න. හැබැයි සිබිලා කුමාරිකාව මෙහි ඇවිල්ලා තියෙන්නේ එයා බේලියන්ට කැමැත්තක් දක්වන නිසා එයාත් එක්ක කාලය ගත කරන්න ඕන නිසායිලු. මේ වෙලාවේදී බේලියන් දැනගන්නවා සිබිලා කුමාරිකාවගේ පළමු විවාහයේ ස්වාමි පුරුෂයා මැරුණට පස්සේ එයාගේ අම්මා තමයිලු එයාගේ දෙවෙනි විවාහයේ විදියට ගීව එයාට බඳලා දීලා තියෙන්නේ කියලා. හැබැයි බේලියන්ට තේරෙනවා සිබිලා ගීත් එක්ක ඉන්නේ සතුටින් නෙමෙයි කියලා. කොහොම නමුත් කාලයත් මේ එකම ගෙවිලා යනවා.
මේක නිසා කාලයක් තිස්සේ දූවිලි වලින් යට වෙලා තිබිච්ච වගාබිම් හැම එකක්ම වගේ දැන් බේලියන්ගේ වැඩ නිසා කොළපාට ගස් වලින් පිරීලා ඉතිරිලා ගිහිල්ලා. හැබැයි මේ අතරතුරේ දැඩි ආගම් භක්තිකයෙක් වෙච්ච රෙනෝල්ඩ් ගීත් එක එකතු වෙලා අහිංසක මුස්ලිම් වෙළඳ කණ්ඩායම්ම වට කරගෙන ඒ හැම කෙනෙක්ම මරලා දානවා. ඒත් මේගොල්ලෝ මේ කරපු වැඩේ නිසා ජෙරුසලමේ කවුන්සලේ හුඟක් කලබල වෙනවා. ඒ වගේම බෝල්ඩින් රජුගේ ප්‍රධාන විධායක ටයිබීරියස් ගීට සහ රෙනෝල්ඩ් චෝදනා කරනවා තමුල්ලා මේ කරපු වැඩේ නිසා සල්හදීන් අපිත් එක්ක යුද්ධ කරන්න ආපහු එයි කියලා. ඒත් ගී නම් කියන්නේ අපි ඒ විදිහට මුස්ලිම් වරුන්ව සමූල ඝාතනයක් කළේ නැහැ කියලා. ඒ ටයිබීරියස්ට ඕනේ ක්‍රිස්තියානුවන් සහ මුස්ලිම් වරුන් අතර සාමය පවත්වා ගන්න. ඒත් ගීට නම් ඕනේ සල්හදීන්ට විරුද්ධව සටන් කරලා එයාව පරද්දලා දාන්න. ඒත් සභාවේ ඇතින වාදිවාද නවත්තන බෝල්ඩින් රජු එතන ඉන්න කට්ටියට කියනවා සල්හදීන් ලක්ෂ 2ක් විතර හමුදාවක් අරගෙන මේ පැත්තට එන ගමන් ඉන්නේ කියලා. මේක නිසා බෝල්ඩින් රජු තීරණය කරනවා ඔහු විසින්ම සල්හදීන් මුණ ගැහිලා මේ ගැන එකඟතාවයකට එන්න ඕනක් කියලා. ඒත් බෝල්ඩින් රජු මේක කරන්නේ ටයිබීරියස්ගේ කැමැත්තට පිටුපාලා. මොකද ටයිබීරියස් දන්නවා රජුරෝ මේ වගේ දුෂ්කර ගමනක් ගියොත් ඔහු අනිවාර්යයෙන්ම මැරේවි කියලා. මේ අතරතුරේ ලෙබනින් වල ඉන්න බේලියන්ට දැනගන්න ලැබෙනවා රෙනෝල්ගේ මාලිගාව පැත්තට සල්හදුවිනගේ හමුදාව එන ගමන් ඉන්නේ කියලා. මේක නිසා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන බේලියනුත් අගේ නයිටරුත් එක්ක කෙරෙක් වෙලා ඉන්න මිනිසුන්ව ආරක්ෂා කරන්න එහෙට එන මුස්ලිම් වරුන්ට විරුද්ධව නැගී සිටිනවා. හැබැයි කෙරෙක් මාලිගාවේ ඉඳන් මේක දිහා බලන් ඉන්න සිබිලට නම් තේරෙනවා බේලියන් මේ මුස්ලිම් හමුදාවත් එක්ක හැප්පෙන්න ගියොත් එයාට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙයි කියලා. ඒත් බේලියන් ඒ ගැන කිසිම දෙයක් හිතන්නේ නැතුව මිනිසුන්ව ආරක්ෂා කරගන්න ඕන නිසා ඒගොල්ලෝගේ නගර දිහාවට එන මුස්ලිම් හමුදාවත් එක්ක සටන් ගන්න පටන් ගන්නවා. හැබැයි මෙතනදී බේලියන් ඇතුළුව ඇගේ නයිටරු කණ්ඩායමම අන්ත පරාජයට ලක් වෙනවා. මේක දකින සිබිලට තේරෙනවා බේලියන්ටත් එතනදී මැරෙන්න සිද්ධ වෙන්න ඇති කියලා. හැබැයි වාසනාවකට වගේ ඒ මුස්ලිම් සෙබළු බේලියන් ඇතුළුව තවත් නයිටරු කීප දෙනෙක්ව මරලා නැහැ. මොකද ඒ මුස්ලිම් වරුන්ගේ නායක සෙබළ තමයි බේලියන්ව ජෙරුසලමට අරන් ආපු මුස්ලිම් ජාතිකයා. මේක නිසා එයා බේලියන් මරලා නැත්තේ. මොකද එයා දන්නවා බේලියන් කියන්නේ හොඳ මිනිස්සෙක් කියලා. ඒත් මේ වෙලාවදී එයා දකිනවා එයාගේ රජුරෝ සල්හදුයින් එයාගේ දහස් ගානක සේනාවත් එක්ක ඒ පැත්තට එනවා කියලා. ඒ වගේම බේලියන් දකිනවා රත්තරන් කුරුසක් අරගෙන ජෙරුසලම රජුරෝත් ඒ දිහාවට එනවා කියලා. මේක නිසා සල්හදුයින් මුන්ට මුණ ගැහෙන්න එන ජෙරුසලම රජුරෝ සල්හදුයින්ට කියනවා මම අනිවාර්යයෙන්ම රෙනෝල්ඩ් කරපු වැඩවලට එයාට දඬුවම් දෙන්නම්. ඒක නිසා අපි මෙතන අනවශ්‍ය යුද්ධයක් ඇති කරගෙන මෙතන ලේවිලා කරගන්න ඕනේ නැහැ කියලා. මේකට සල්හදුයිනුත් එකඟ වෙනවා. මොකද මීට කලින් පාරත් ඉතාමත් පොඩි සේනාවක් එක්ක සල්හදුයින් අන්ත පරාජයට ලක් කළේ මේ බෝල්ඩින් රජුරුවම තමයි. ඒත් දැන් රෙනෝල්ඩ් එක හුඟක් තරහින් ඉන්න ජෙරුසලම රජුරුව රෙනෝල්ඩ්ගේ මාලිගාවට ගිහිල්ලා රෙනෝල්ඩ්ට දඬුවමක් විදියට එයාගේ කුණු වෙච්ච අත සිබින්න කියලා එයා ගාව තියෙන වේවැලකින් එක දිගටම පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි මේ කරපු දේෙන් ජෙරුසලම රජුරුවන්ව හුඟක් දුර්වල වෙනවා. ඒත් මේ වෙලාවේදී රෙනෝල්ඩ් මේ කරපු වැරදි වලට එයාට මරණ දඬුවම නියමනවා. ඒ බෝල්ඩින් රජුත් හුඟක් අමාරු තත්ත්වයක හිටියත් එයා බේලියන්ට කියනවා එයාව මුණ ගැහෙන්න ජෙරුසලමට එන්න කියලා. ඒත් මෙතනදී බේලියනුයි සිබිලවයි දකින්න ගීට තේරෙනවා ඒ දෙන්න අතරේ මොකද සම්බන්ධයකුත් තියෙනවා කියලා. මේ අතරතුරේ සල්හදුයින් හම්බ වෙන ඉහළ මුස්ලිම් නිලධාරියෙක් සල්හදුයින් එක තර්ක කරනවා. අයියෝ අර රාදුරු රජුරොත් එක්ක සරණට ගියේ නැත්තේ කියලා. එතකොට සල්හදුයින් කියන්නේ මට ඌමනාවක් නැහැ මගේ හමුදාවෙන් භාගයට භාගයක්ම මෙතන ඉවරයක් කරගන්න කියලා. මොකද සල්හදුයින් දන්නවා එයාට ජෙරුසලමේ රජුරොත් එක්ක හැපිලා දිනන්න බැරි බව. ඒත් එයා බලන් ඉන්නේ ජෙරුසලමේ රජුරෝ මැරුණු දාට ඒ ජෙරුසලම එයාගේ බාරයට අරගන්න. කොහොම නමුත් ජෙරුසලමේ රජුරෝ සල්හදුයින් හම්බ වෙන ගොඩක් දුර ගියපු නිසා එයාගේ රෝගී තත්ත්වය තව තවත් උස්සන්න වෙලා. මේක නිසා එයාට තේරෙනවා එයාට වැඩි කාලයක් ඉන්න වෙන්නේ නැහැ කියලා. ඒක නිසා රජුරෝ එයාගේ ප්‍රධානම පූජකවරයාට කියනවා මගේ බෑනට ඔටුනු පැනදීමේ උත්සවය අද හෙටම ලෑස්ති කරන්න කියලා. මේ වෙලාවේදී බේලියන් ළඟ ඉන්න සිබිල කුමාරිකාවත් බේලියන්ට කියනවා මගේ සහෝදරයාත් ළඟදිම නැති වෙයි. එතකොට මගේ පුතා රජ වෙයි. එතකොට මට සිද්ධ වෙනවා වැඩ බලන රජු විදිහට පත් වෙන්න කියලා. ඒත් බේලියන් නම් සිබිලට කියන්නේ ඔය රජකම අත්හරින්න. මොකද ඔයාට ඒක දරාගන්න බැරි වෙයි කියලා. ඔන්න ඊට පස්සේ සිබිලව හම්බ වෙන්නේ නැ ගී සිබිලට තර්ජනය කරනවා. ඔයාට ඔයාගේ සහෝදරයා නැති වුණාම මේ රට පාලනය කරන්න මගේ නයිටුරුන්ගේ උදව් ඕන වෙයි. ඒක නිසා මට විරුද්ධව වැඩ කරන්න හදන්න එපා කියලා. මේ වෙලාවේදී බෝල්ඩින් රජුත් බේලියන්ව කැඳවලා
යවලා යාට කියනවා මම නැති වෙච්ච දාට මගේ බෑනා ජෙරුසලම රජ කරાવી. ඒක නිසා ඔයාලට පුළුවන්ද මගේ සහෝදරිය සිබිලව විවාහ කරගෙන ඒගොල්ලන්ට ආරක්ෂාව සපයන්න කියලා. ඒත් බේලියන් මං අහන්නේ එතකොට ගීට මොකද්ද වෙන්නේ කියලා. එතකොට ටයිබීරියස් කියනවා යා කරපු වැරදි වලට විරුද්ධව යාට මරණ දඬුවම නියම වෙනවා කියලා. ඒත් මේ කතාව ඇහුනම බේලියන් නම් කැමති වෙන්නේ නැහැ. සිබිල කුමාරිකාව කසාද බඳින්න ඕන කමට තව මිනිස්සෙක් මරන්න ඉඩ දෙන්නේ. මේ නිසා බේලියන් බෝලින් රජුගේ ඉල්ලීමට අකමැත්ත ප්‍රකාශ කරනවා. ඒත් සයිබීරියස්ටත් බේලියන් මේ කරපු වැඩේ ගැන හුඟක් තරහ යනවා. ඒත් බේලියන් නම් කියන්නේ ජෙරුසලමේ ශේෂ නයිට්වරයෙක් ඒ වගේ දෙයක් කවදාවත් කරන්නේ නැහැ කියලා. ඔන්න ඊළඟට සිබිල කුමාරිකාවත් එනවා බේලියන්ව හම්බ වෙන්න. මොකද එයා දැනගෙන එයාව විවාහ කරගන්න කියලා කිව්ව ඉල්ලීම බේලියන් ප්‍රතික්ෂේප කරලා කියලා. ඒත් බේලියන් නම් කියන්නේ ඔයාට මේ රජකම දරාගන්න බෑ. මොකද රජුරුවන්ගේ මරණයෙන් පස්සේ රටේ කලකෝලහල ඇති වෙයි. ඒ සිබිල නම් බේලියන් මේ කරපු වැඩේ ගැන හුඟක් දුක් වෙනවා. මේ අතරතුරේ රෙනෝල්ඩ් හම්බ වෙන එන ගී එයාට කියනවා අපි බේලියන්ට මොකද කරන්න ඕන කියලා. එතකොට රෙනෝල්ඩ් නම් කියන්නේ එයා එන්නම ප්‍රසිද්ධ වෙන්න නිසා ඒකව ඉවරක් කරලා දාන්න කියලා. ඔන්න ඊළඟ දවසේ සිබිල කුමාරිකාව හම්බ වෙනෙන් සයිබීරියස් එයාට කියනවා රජුරුවන්ගේ තාත්තේ හුඟක් බරපතලයි ඒක නිසා පොඩ්ඩක් ගිහින් එයාව හම්බ වෙන්න කියලා. හැබැයි සිබිල රජුරුවන්ව හම්බ වෙන්න ගියාම එයාගේ පුතා එතන තියෙන ගිනි දැල්ලක් දැකලා ඒකට අතල්ලනවා. හැබැයි ඒකට එයාගේ අත පිච්චුනොත් එයා මුකුම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මේ අතරතුරේ රජුරුවන්ව හම්බ වෙන සිබිල කුමාරිකාව ආවම එයාගේ අක්කව දැකලා රජුරුව හුඟක් සතුටු වෙනවා. එයා කියනවා මට හැම වෙලාවකම මතක් වෙන්නේ මම අවුරුදු 16 දී කරපු ජයග්‍රහණය ගැන කියලා. එතකොට සිබිලත් කියනවා මටත් මතකයි ඒ කාලේ ඔයා කොච්චර ලස්සන කොල්ලෙක්ද කියලා. ඒත් දැන් සිබිලට හුඟක් දුකයි. එයාගේ සහෝදරයා දැන් ඉන්නේ විදිහ දැකලා. මේක නිසා ගීව හම්බ වෙන යන සිබිලා ගීට කියනවා මට මගේ රාජධානියට ඔයාගේ නයිට්වරු ඉන්නවා නම් ඔයාට බිරිඳකුත් ඉන්නවා කියලා. ඒත් ඊළඟ දවසේ රට පුරාම ශෝක දිනයක් වෙනවා. මොකද මෙච්චර කාලයක් ජෙරුසලම පාලනය කරපු හතරවෙනි බෝලින් රජුරුව අවුරුදු 24 දී අවසන් හුස්ම හෙළලා. මේක නිසා තමන්ගේ සහෝදරයාගේ මිනිගාවට එන සිබිලා එයා කවදාවත් ගලවපු නැති වෙසමුණ ගලවලා බලනවත් එක්කම එයා හුඟක් බය වෙනවා. එයාගේ සහෝදරයා මෙච්චර කාලයක් මොන දුකද විඳලා තියෙන්නේ කියලා දැක්කම. ඒත් මේ එක්කම සිබිලගේ පුතාට ජෙරුසලමේ රජකම හම්බ වෙනවා. මේ නිසා සිබිල සහ එයාගේ පුතාට සිද්ධ වෙනවා ජෙරුසලමේ ලියකියවලට අස්සම් කරන්න. හැබැයි එතනදී එක කොල්ලයකට තියෙන උණුමුණු මුද්‍රාවකින් සිබිලගේ පුතාගේ අතටත් බින්දු කීපයක් වැටෙනවා. හැබැයි ඒක එයාගේ පුතාට දැනුනේ නෑ කියලා සිබිලටත් ඒ වෙලාවේදී තේරෙනවා. මේ නිසා එයා රජයේ වෛද්‍යවරුන් කැඳ වෙලා එයාගේ පුතාව පරීක්ෂා කරලා බැලුවම එයාට තේරෙනවා එයාගේ පුතාටත් එයාගේ මල්ලිට වගේම ලාදුරු රෝගය හැදිලා තියෙන්නේ කියලා. හැබැයි මේක සිබිලට දරාගන්න බැරි දෙයක්. මොකද මුලින්ම එයාගේ මල්ලිට දැන් එයාගේ එකම පුතාටත් මේ ලාදුරු රෝගය හැදිලා කියන එක. මේක නිසා සිබිලා හුඟක් දුකින් සයිබීරියස්ට මේ ගැන කියනවා. මට ඕනේ නැහැ මගේ පුතත් පෙසමුණක් දාගෙන දුක් විඳ විඳ ජෙරුසලම පාලනය කරනවා බලන්න කියලා. මේ නිසා සිබිලා ඊළඟ දවසේ පුතත් එක්ක සෙල්ලම් කරලා ඉවර වෙලා එයාට නිින්ද ගියට පස්සේ එයාගේ කනට වස වගේක් වක් කරලා එයාගේ පුතාට වේදනාවක් නැති මරණයක් ලබා දෙනවා. ඒත් අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවෙක්ට මේ වගේ දෙයක් කරන්න හිත හදාගන්න බෑ කියලා අපි හැමෝම දන්නවා. ඒත් සිබිලට ඕන වුණේ එයාගේ මල්ලි වගේ එයාගේ පුතත් දුක් විඳින හදන එකෙන් එයාව නිදහස් කරගන්න. ඒත් මේ අතරතුරේ බේලියන්ව මරලා දාන්න ගීගේ සෙබළු කණ්ඩායමක් බේලියන් ඉන්න තැනට එනවා. ඒත් මෙතනදී බේලියන්ට පුළුවන් වෙනවා ඒ හැම කෙනෙක් එක්කම සටන් කරලා ඒගොල්ලන් ඉවරක් කරලා දාන්න. හැබැයි රෙනෝල්ඩ් හම්බුන යන ගී නම් හිතන්නේ එයා යවපු කට්ටිය නිසා බේලියන් දැන් මැරිලා ඇති කියලා. මේ නිසා ගී රෙනෝල්ඩ්ට කියනවා මට යුද්ධයක් කරන්න ඕන කියලා. ඒ සිබිල කුමාරිකාවන් ජෙරුසලමේ ඊළඟ රජන වෙද්දි සිබිලගේ මුවාවෙන් ගීත් ජෙරුසලමේ ඊළඟ රජුරු විදිහට පත් වෙනවා. මේ වෙලාවේදී හිරෙන් නිදහසලා ඉන්නේ රෙනෝල්ඩ් ආයෙමත් අහිංසක මුස්ලිම් ජාතිකයෝ ටිකක් සමූල ඝාතනය කරනවා. හැබැයි මේ පාර ඒ මරපු මිනිස්සු අතරේ සල්හදුයින්ගේ සහෝදරයෙක් ඉන්නවා. ඒත් මේ කරපු දරුණු අපරාධ නිසා සල්හදුයින්ගේ සේනාවේ පණිවිඩකාරයෙක් එනවා ජෙරුසලමේ අලුත් රජුරු වෙන ගීව හම්බ වෙන. ඒ පණිවිඩකරුවා කියනවා ඒ වරද කරපු කට්ටියගේ හිසවලුයි මේ ජෙරුසලම අපිට බාර දෙන්න කියලා සල්හදුයින් කිව්වා කියලා. ඒත් ගීටත් මේක වුණා වෙලා තිබ්බ නිසා එයා ඒ පණිවිඩකාරයාගේ ඔළුව වෙන් කරලා දාලා ඒ සල්හදුයින්ගේ සෙබළුන්ට කියනවා සල්හදුයින්ට කියපන් අපි උඹලත් එක්ක යුද්ධයකට ලෑස්ති කියන්නේ කියලා. ඒ ජෙරුසලම හමුදාව යුද්ධයකට යන්න කලින් ගීව හම්බ වෙන බේලියන් ගීට කියනවා ඔයගොල්ලෝ සල්හදුයින් හොයාගෙන ගියොත් මේ හමුදාව අයට වතුර නැතුව ඒගොල්ලෝ මැරිලායි කියලා. ඒක තමයි සල්හදුයින්ටත් ඕනේ කරන්න කියලා බේලියන් කිව්වත් ගී නම් බේලියන් වගේ කම්මල් කරුවෙක් කියන කතන්දර ගණන් ගන්නේ නැහැ.
මේක නිසා ගී ඇතුළුව ජෙරුසලමේ මුළු හමුදාවම සල්හදුයින් එක්ක සටනට යන්න පිටත් වෙනවා. ඒත් බේලියන් කිව්ව වගේම ගීගේ හමුදාවයට වතුර නැතුව එක එක්කෙනා මැරි වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේගොල්ලෝ ලොකු ෂේම භූමිය පහු කරන් යන නිසා ඒ හමුදාවේ හැමෝටම හුඟක් මහන්සි. ඒත් මේ අවස්ථාව පාවිච්චි කරන සල්හදුයින් ගීගේ හමුදාවේ හැම කෙනෙක්වම ඉවර කරලා දානවා. ඒත් සල්හදුයින් ප්‍රාණ අපකාරය විදියට ගීවයි රෙනෝල්ඩෝ විතරක් ඉතුරු කරලා. හැබැයි සල්හදුයින්ට නම් රෙනෝල්ඩෝ දැක්කම හුඟක් තරහයි. මොකද එයාගේ සහෝදරයෝ මරපු නිසා. මේක නිසා සල්හදුයින් රෙනෝල්ඩ්ගේ ඔළුව ඇඟෙන් වෙන් කරලා දානවා. ඒත් එයා ගීව මරන්නේ නැතුව අත්හරිනවා. මොකද තවත් රජෙක් මරන්න සුදුසු නෑ කියලා. ඔන්න ඊට පස්සේ බේලියන් ඇතුළුව සයිබීරියසුත් එනවා යුද්ධ සිද්ධ වෙච්ච තැනට. ඒත් එතන තනිකරම සොහොන් බිමක් විතරයි. මේක දැක්කම බේලියන්ට තේරෙනවා සල්හදුයින් ඊළඟට එන්නේ ජෙරුසලමට පහර දෙන්නයි කියලා. මේක නිසා බේලියනුත් ජෙරුසලම් බලකොටුව ආරක්ෂා කරගන්න පුළුවන් විදිහේ උපක්‍රම කීපයකුත් ලෑස්ති කරගන්නවා. ඒත් බේලියන්ට තේරෙනවා මේ වෙනකොටත් සල්හදුයින්ගේ හමුදාව ජෙරුසලමට ළඟා වෙලා ඉවරයි කියලා. මේක නිසා බේලියන්ට සිද්ධ වෙනවා ජෙරුසලමේ ඉන්න මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න. මේක නිසා බේලියන් ජෙරුසලමේ ඉන්න ඒගොල්ලෝගේ හමුදාව අයවයි ජනතාවයි දිරිමත් වෙන විදිහට කතා කරලා කියන්නේ අපි කොහොම හරි මේ සල්හදුයින්ට විරුද්ධව සටන් කරලා මේ ජෙරුසලම බේරගමු කියලා. ඒත් ඊළඟට බේලියන්ට එන ප්‍රශ්නේ තමයි ජෙරුසලම ඇතුලේ ප්‍රමාණවත් නයිට්වරු කණ්ඩායමක් නැති එක. මේ නිසා බේලියන්ට සිද්ධ වෙනවා වගා කටයුතු කරගෙන හිටිය සාමාන්‍ය ජනතාව නයිට්වරු විදිහට නම් කරන්න. ඔන්න ඒ දවස් රෑ සල්හදුයින්ගේ හමුදාව අය යුද්ධය ආරම්භ කරනවා. ඒගොල්ලෝ හදන්නේ රටපෝල පාවිච්චි කරලා ජෙරුසලමේ බලකොටුවේ බිත්ති බිඳලා දාන්න. ඒත් බේලියන් නම් ඒ වෙලාවේදී ආයම පහර දෙන්න යන්නේ නැහැ. එයා උත්සාහ කරන්නේ පුළුවන් තරමක් හමුදාව අයව බේරගන්න. ඒත් ඊළඟ දවසත් උදෙන්ම සල්හදුයින්ගේ හමුදාව අය ආයම පහර දෙන්න පටන් ගන්නවා. ඒත් මේ පාර නම් බේලියන් බලන් ඉන්නේ නැහැ. එයාත් සල්හදුයින්ගේ හමුදාවට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වගේම ප්‍රධාන දොරටුව හරහා එන්න හදන අයවත් තෙල් වක් කරලා ඒගොල්ලෝවත් ගිනි තියලා දානවා. ඒත් බේලියන්ගේ උපක්‍රමශීලී සටන් විදිහත් එක්ක සල්හදුයින් ටික බය වෙනවා. මොකද ගොඩ්ෆ්‍රිත් එකපාරක් සල්හදුයින්ට මැරෙන්න යන තරමටම තුවාල සිද්ධ කරාලු. ඒ වගේම දැන් ජෙරුසලම ආරක්ෂා කරන්නේ ගොඩ්ෆ්‍රිගේ පුතා කියලා දැනගත්තම සල්හදුයින් ටික බය වෙනවා. ඒත් මේ අතරතුර සිබිලියා කුමාරිකාවත් එයාගේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම කපලා දානවා. ඔන්න ඊළඟ දවසේ යුද්ධය ආයම පටන් ගන්නවා. මේ වෙලාවේදී බේලියන් එයාගේ යුද උපක්‍රම පාවිච්චි කරලා සල්හදුයින්ගේ හැම යුද වාහනයම විනාශ කරලා දානවා. මේක දැක්කම නම් සල්හදුයින් හුඟක් ෂොක් වෙනවා. ඒත් දැන් හමුදා දෙකේම මිනිස්සු ගොඩ දෙනෙක් මිය ගිහිල්ලා. ඒ වගේම බේලියන්ට සිද්ධ වෙනවා තමන්ගේ ක්‍රිස්තියානි ආගමටත් පටහැනි වෙලා ජෙරුසලම් බලකටුවේ තියෙන මිනි හැම එකක්ම ගිනි තියලා දාන්න. මොකද බේලියන් බය වෙනවා මේ මිනි වලින් පැතිරෙන විෂ බීජ නිසා බලකටුව ඇතුළේ ඉන්න මිනිස්සු ලෙඩ වෙයි කියලා. ඔන්න ඊළඟ දවසේ සල්හදුයින්ගේ හමුදාව අය එක දිගටම පහර දෙන්නේ ජෙරුසලම් බලකොටුවේ ප්‍රධාන දොරටුවට. මොකද මේ පාර ඒගොල්ලෝ හදන්නේ ඒ දොර කඩාගෙන හරි ඇතුළට පැන ගන්න. ඒත් බේලියන් නම් තමන්ගේ හමුදාව කට්ටියව දිරිමත් කරනවා. උන්නේ බිත්ති කඩන් ආවට අපි බය වෙන්නේ නැහැ. ඒ වගේම අපිට අපේ පවුල් බේර ගන්න ඕනේ නම් අපි අත්පහරට දාන්නේ නැහැ කියලා. ඒත් මේ එකම ප්‍රධාන දොරටුව කඩා වැටෙනවා. මේක නිසා ජෙරුසලමේ හමුදාවයි මුස්ලිම් හමුදාවයි අතරේ දරුණු විදිහට යුද්ධ ගැටුමක් ඇති වෙනවා. ඒත් මෙතනදී තුඟක් මිනිසුන්ට මැරෙන්න සිද්ධ වෙනවා. මේක නිසා සල්හදුයින්ට සිද්ධ වෙනවා බේලියන් එක්ක එකඟතාවයකට එන්න. ඒත් බේලියන් නම් කියන්නේ ඔයාලට තවත් ඕනේ නම් අපි යුද්ධ කරමු. ඒත් මම දියුරනවා. ඔයාගේ මුළු හමුදාවම මම මෙතන ඉවර කරලා දානවා කියලා. මේකට බය වෙන සල්හදුයින් බේලියන්ට කියනවා මම මේ නගරේ ඉන්න හැම මිනිස්සෙක්ටම කරදරයක් නොකර යන්න ඉඩ දෙන්නම්. හැබැයි මට මේ ජෙරුසලම් බාර දෙන්න ඕන කියලා. ජෙරුසලමට වඩා මිනිස් ජීවිත වටින නිසා බේලියනුත් සල්හදුයින්ගේ මේ කොන්දේසි වලට එකඟ වෙනවා. හැබැයි බේලියන් තමන්ගේ ජීවිත බේරලා දුන්නු එකට ජෙරුසලමේ ඉන්න මිනිස්සු ඔක්කොම වගේ හුඟක් සතුටින් බේලියන්ට ස්තුති කරනවා. ඊට පස්සේ බේලියන් යනවා සිබිලියාව මුණ ගැහෙන්නේ. එයා සිබිලියට කියනවා ඔයාගේ රජකම අත්හරින දවසට මං ඔයාව ගාවට එනවා කියලා. ඊට පස්සේ බේලියන් පිරිසිදු වෙන ගමන් ඉන්නකොට එයා ඉන්න තැනට එයාත් එක්ක තරහෙන් ඉන්න ගියනවා. මේක නිසා ගියේ බේලියන් එක සටන් කර බේලියන් මරලා දාන්න උත්සාහ කරනවා. ඒත් බේලියන්ට පුළුවන් වෙනවා ගියව පරද්දලා දාන්න. හැබැයි බේලියන් ගියව මරන්නේ නැතුව එයාට අභය දාණය දෙනවා. මේ වෙලාවේදී සල්හදුයිනුත් ජෙරුසලමට ඇතුළු වෙනවා. හැබැයි මෙතනදී අපිට තේරෙනවා එයා මුස්ලිම් ආගමට වගේම ක්‍රිස්තියානි ආගමටත් ගරු කරනවා කියලා. මේ අතරතුරින් බේලියන් හම්බ වෙන්නේ නැහැ. එයා අඳුරන මුස්ලිම් ජාතිකයත් බේලියන් එයාට දීපු අශ්වයව ආයමත් බේලියන්ටම තෑගි කරනවා. මොකද එයා බේලියන්ට ගොඩක් ගරු කරනවා. ඒත් මේ වෙලාවේදී හැම ක්‍රිස්තියානි මිනිස්සෙක්ටම ජෙරුසලමෙන් පිට වෙලා යන්න සිද්ධ වෙනවා. ඒත් මේ මිනිස්සු අතරේ සිබිලා කුමාරිකාව ඉන්නවා කියලා බේලියන් දකිනවා. එතකොට බේලියන්ට තේරෙනවා සිබිලා කුමාරිකාව යාගේ රජකම අත්හැරලා දාලා කියලා.
මේ නිසා ඒගොල්ලෝ ඊළඟට යන්නේ බේලියන් වැඩ කරපු කම්මලට. හැබැයි ඒක ගිනිගත්තු නිසා සම්පූර්ණ විනාශලා ගිහිල්ලා. ඒත් මේකම බේලියන් හම්බ වෙන්න එතනට එංගලන්තේ රජතුමා එනවා. මොකද ඒගොල්ලෝ මෙහෙට ඇවිත් තියෙන්නේ සල්හදුවෙන්ගෙන් ආයම ජෙරුසලම අරගන්න ඒගොල්ලොත් එක්ක යුද්ධ කරන්න ඕන නිසා. ඒත් මේගොල්ලන්ට උදව් කරන්න කැමති වෙන්නේ නැති බේලියන් සිබිලත් එක්ක අලුත් ජීවිතයක් ගත කරන්න ප්‍රංශයට යන්න පිටත් වෙනවත් එක්කම අද කතාව මෙතනින් ඉවර වෙනවා. ඔන්න ඉතින් guys අද කතාවේ අන්තිම වෙනකන් රස විඳපු ඔය හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අද ඔයගොල්ලෝ වෙනුවෙන් අරන් ආපු මේ කතාව ලස්සනයි නෝ. ඔයගොල්ලෝ වටිනා like එකක් වටිනා comment එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා guys. එහෙනම් ඉතින් අපි ආයෙ දවසක අලුත් කතාවක එක හම්බ වෙමු.